වෙල්කම් කියලා පිළිගන්නවා මෙතින්ට එක ගන්න channel එකට තවත් අලුත් විදිහකට. අද වීඩියෝ කතා කරන්නේ Audacity software එක Google PC එකට download කරගන්න කොහොමද කියලා. වීඩියෝ එකට අනුකූලව තුන් පළස් subscribe බටන් මාව subscribe කරලා තියාගන්න කියලා. එන්න අපි වැඩ කතා කරමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේ විදිහට Google Chrome එක open කරගන්න. ඊට පස්සේ මේ විදිහට Audacity කියලා search කරන්න. ඉතින් මේක link එක මම comment box එකේ pin කරලා තියන්නම්. ඉතින් මේ විදිහට search කරන් බලා ගන්න පුළුවන් පළවෙනි link එකේ උඩ එකපාරක් click කරන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන මේ download කියලා තියෙන එක උඩ එකපාරක් click කරලා download කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති ඉතින් මේ විදිහට download වෙනවා. ඉතින් මේක මම download කරගන්න යන්නේ නැහැ මොකද මම මේක download කරලා තියෙන්නේ. ඒකින්ද මම මේක මෙතන close කරනවා. ඊට පස්සේ ඉතින් මේ විදිහට අපි download කරගත්ත තැනට යනවා. ඉතින් මේ විදිහට මම download කරගත්ත තැනට ගිහිල්ලා මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඉතින් මේක double click කරලා මේ විදිහට open කරගන්න. ඉතින් මෙතන මේක yes දෙන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මේක okay දෙන්න. English දීලා okay දෙන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට welcome එක එනවා. ඉතින් මේක next කරන්න. ඊට පස්සේ මේකත් next දෙන්න. ඊට පස්සේ මේක install දීලා මේ විදිහට install දුන්නා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ computer මේක install වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට install වෙනවා. install වුණාන් පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ඔයගොල්ලන්ගේ desktop එකේ ඉතින් තියෙනවා. ඉතින් මේක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට app එක launch වෙලා තිනවා. හරි යාළුවනේ අද වීඩියෝ කතා කරේ Audacity software එක PC එකට download කරගන්න කොහොමද කියලා. වීඩියෝ එක අඩුපාඩු වෙනද පළල comment box එකේ comment එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න තමත් කරන්න එපා. එහෙනම් ආදරම ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. Track Eka, why I subscribe, Karala hit the wire, that's my desire. I'm every tech, beat, take a fire, tech world, that can never higher and higher.